අද රාත්‍රියේ පාළු පාසල ඉතාමත් නිහඬයි. නමුත් කමල්ට යම් අමුතු භයානක හැඟීමක් දැනෙනවා. ඔහු හිස් පන්තිකාමරයක් වෙත පියනගන විට දැඩි සීතලක් එක්වරම ඔහුගේ ඇඟට දැනුණා. පැරණි කළු ලෑල්ල මත කිසිවෙකු නොමැතිව සුදු හුණු කෑල්ලකින් අමුතු සටහනක් ලියවී තිබුණා. දිගු කොරිඩෝවේ අඳුරු කෙළවරේ සිට බියකරු සුදු පැහැති ඡායාවක් ඔහු දෙස බලා සිටියා. කමල්ගේ මුහුණ පුරා දහදිය බින්දු මතුවිය. ඔහුගේ හදගැස්ම වේගවත් වී දැඩි බියක් ඇතිවිය. එම බියකරු අද්භූත ඡායාව වේගයෙන් පන්තිකාමරයේ මේස අතරින් ඔහු දෙසට අදී ආවා. පන බීරා ගැනීමට ඔහු අඳුරු කොරිඩෝව දිගේ වේගයෙන් දිවගියේ විදුලි පන්දමද බිම දමමිනි. බිම වැටුණු විදුලි පන්දමේ ආලෝකය නිවී යන විට භයානක ඡායාව එය අසලම සිටියා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ සෝෂල් මීඩියා ෆොලෝ කරන්න. මේ වගේ හොල්මන් වීඩියෝ ඉස්සරහටත් බලන්න. දැන්ම අපේ channel එක subscribe කර සීනුව ලකුණ ක්ලික් කරන්න. අපි තවත් මේ වගේ හොල්මන් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. Thank you.